ක්‍රිකට් එකේ නාලිකාව නරඹන ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්න අපගේ නාලිකාවට. ඔන්න ක්‍රිකට් රසිකයන්ට ගොඩක් සතුටුදායක ආරංචියක් අරගෙන තමයි මං අද ආවේ. මෑත කාලේ ශ්‍රී ලංකාව තුළ බිහි වූ සාර්ථකම් පිටුකරයව පැතුම් නිසංග කිව්වොත් මම හරි. එක් තරඟ රටාවක පමණක් නොව තරඟ රටා තුනේම 1.10 පාන විශිෂ්ට ක්‍රීඩකයෙක් පැතුම් නිසංග කියන්නේ. මේ දිනවල ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ගොඩක් නැගූ ප්‍රශ්නයක් තමයි තරඟවල මෙච්චර දස්කම් පාලත් ඇයි තාම පැතුම් නිස්සංකට IPL වරම් හිමි වූයේ නැත්තේ කියා. ඔන්න ඉතින් ඊයේ දිනේදී පැතුම් නිස්සංක ලබන අවුරුද්දේ පැවැත්වීමට නියමිත ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියට බඳවාගෙන ඇත. ඔහු බඳවාගෙන ඇත්තේ ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ සුවිශේෂී කණ්ඩායමක් වන රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට. මම නම් හිතන්නේ අපේ පැතුම්ට මේක හොඳ අවස්ථාවක් වේවි. මොකද ක්‍රිකට් ලෝ ප්‍රබල පුරාවෘත්තයක් වන ඉන්දිය සුපිරිපිතිකරු විරාට් කෝලිත් නියෝජනය කරන්නේ RCB කණ්ඩායමයි. ඉතින් ඇත්තටම කෝලි වගේ දක්ෂ ක්‍රීඩකෙක් සමග එකට ක්‍රීඩා කරන ලැබෙනවා කියන්නේ ඒක පැතුම් නිසංකර ලැබුණ හොඳ අවස්ථාවක්. මම නම් හිතන්නේ අනිවාර්යෙන්ම RCB කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකුගේ කෝලි සහ පැතුම් වේවි. පැතුම් නිසංක කියන්නේ නිහතමානී අවංක හොඳ දක්ෂ ක්‍රීඩකෙක්. ඉතින් ඒ වගේ කෙනෙක්ට හරියනවා කියන්නේ ක්‍රිකට් රසිකයින් වශයෙන් අපිට ගොඩක් සතුටුයි. සෑම ක්‍රීඩකයෙක්ගෙම ලොකුම හීනයක් ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කරන එක. විශේෂයෙන්ම විරාට් කෝලිත් සමග එක්ව ක්‍රීඩා කරනවා කියන්නේ ලොකු හීනයක්. ඒත් අපේ පැතුමට ඒ අවස්ථාව දැන් ලැබී තියෙනවා. ඉතින් අපේ කොල්ලට IPL එකේ හොඳට වැඩ පෙන්වන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජය. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ක්‍රිකට් පිටියේ සවිස්තරාත්මක තොරතුරු එසනින් දැන ගැනීමට අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න.